හලෝ මගේ රත්තරන් යාළුවනේ මේ දැන් අද ඇවිල්ලා තියෙන්නේ රිවිල්ල ප්ලාන්ට් ටැන්ක් මේ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක අරගෙන මම කලින් එපිසෝඩ් එකේ මේ අර ටැංකියේ තිබ්බ මේවා ටික අයින් කරා ඔයගොල්ලන්ට මතක ඇති ඒක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. අද හදන්නේ කාපට් මෝස් එක ප්ලාන්ට් කරන්න මේකේ. කාපට් මෝස් එක ප්ලාන්ට් කරන්න කලින් මේකේ තියෙන මේ වතුර ටික අයින් කරගෙන ඉන්න ඕනේ. මම ඒකේ මේ ටැංකිය ක්ලීන් කරන්න මේව කරන්න ස්පොන්ජ් එකකින්. දෙක ටැංකියට දාගත්තා වතුර ටික උරනවා. ඊට පස්සේ මෙහෙම තද කරලා වතුර ටික ගන්න තියෙනවා. ඒකේ අර මඩ ගතිය තියෙන නිසා ටිකක් අමාරුයි එන්නේ වතුර අඩුයි. මම මේකේ තියෙන වතුර ටික අයින් කරගෙනම ගන්න. මම දැන් තිබ්බ වතුර ගොඩක් අයින් කරගත්තා. දැන් තියෙන්නේ මේ කලින් එපිසෝඩ් එකේ හොදගත්ත මේවා ටික ටැංකියට දාගන්න. ඒ ටික මෙහෙම ගත්තා. අද ටිකක් ගැසුවා. ටැංකියට දාගත්ත වටේට මෙහෙම විදියට. මෙහෙම මේ හැම එක ඔක්කොම ටික වගේ දාගෙන මේ මම වීඩියෝ ගන්න. මම හදාගත්ත මේ ඇක්වසොයිල් එකකුත් තියෙනවා. මේවා හදාගන්න විදිහ ඔයගොල්ලන්ට මේ දැනගන්න ඕන නම් ඒ කියන්නේ ගෙදරදී අඩු වියදමින් හදන විදිහ දැනගන්න ඕන නම් මේ කමෙන්ට් එකක් දාන්න ඇක්වසොයිල් හදන විදිහ ඕනේ කියලා. ඒ ටිකත් මම දාගන්නවා දැන් ටික ටික. ඔන්න මම දැන් මේ ටැංකිය උඩටම වගේ ටික උඩටම නෙමෙයි මේ සෙන්ටිමීටර දෙකක් විතර ඇක්වසොයිල් දාගත්තා. දැන් තියෙන්නේ ඊළඟට මේවා දාගන්න. මම මේකට වතුර දාන්න තෙමෙන්න මේක තෙමිලා තියෙන නිසා දැන් හේදුවත් දෙම. ඒක නිසා මේකට වතුර දාන්නේ මම නම්. ඕගොල්ලෝ මේකක් හදනවා නම් ඒ මේ කාපට් ප්ලාන්ට් ඉඳලා ඔයගොල්ලෝ මේවා දාගන්න ඕනේ. මේ වතුර පොඩ්ඩක් තෙමෙන්න විතරක්. මේ තියෙන්නේ මම ගෙනාපු කාපට් ප්ලාන්ට් ඇට පැකට් එක. මේක තමයි මම දාන්නේ. මේක නිකන් අර තනකොළ වගේ හැදෙන එකක් නෙමෙයි. මේ නිකන් ගස් වගේ හැදෙන එකක්. ගොඩක් උසට වැවෙන්නේ නැහැ මේක. මම එයින් ටිකක් පත්තර කොලයකට දාගත්තා. ටිකක් අරගෙන මේ ටැංකියට දාගමු. මම දැන් දාන්න හද. චූටි ඇට පේන්නේ නැහැ වැඩි. හැමදාම දාගන්න. එයාට හැම ඔක්කොම වගේ ටික දාගෙන මම ගන්නම් වීඩියෝ එක. නැත්තම් මේක මට කරන්න අමාරුයි මේ. අර දැන් මේ තියෙන්නේ හැමතැනම එයාට මම දාගත්තේ නෑ. මේ අර කලින් දාගත්ත ටික තමයි. දැන් දාගෙන මම ගන්නම් වීඩියෝ එක. ඔන්න මම මේ ඇට ටික දාගත්ත. ඔයගොල්ලන්ට අර චූටි මේ දුඹුරු පාට වගේ පේන්නේ ඒවා තමයි. හරියට බැලුවොතින් බලා ගන්න පුළුවන්. දැන් මේක වහන්න ඕනේ. ඉටි කොලයකින් හරි මොකකින් හරි. මේ විදිහට ඉටි කොලේ තියාගන්න ඕනේ උඩින්. නැත්තම් අර මේ ජල වාෂ්ප උඩට ගියාම මේව තිබ්බහම ඉක්මනට වැවෙනවා. නැත්තම් මේ මාස දෙකක් විතර යනවා මේක වෙන්නේ. මේ එහෙම තමයි මේ තියන්න ඕනේ. ඒකට අදට වීඩියෝ එක ඉවරයි. මේ වුණාම තමයි වීඩියෝ එක ගන්න එන්නේ. මේ එතකම් මේ සීරීස් එක එන ටිකක් පරක්කු වෙවි. මේ ඒ වුණාට මේ මම වීඩියෝ දාන එක නතර ගන්නෑ. තව වෙන වීඩියෝ දානවා එතකම්. හරි එහෙනම් අදට මේ ගිහින් එන්න. බයි බයි.